වාහන ඉන්සුරන්ස් කාඩ් එක තවදුරටත් මේ විදිහට කාඩ් එකෙන් එන්නේ නැහැ කියලා ඔයාලා දන්නවද? දැන් ඉන්සුරන්ස් ඩීටේල්ස් ෆෝන් එකේම බලා ගන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. ඒ නිසා තවදුරටත් කිසිම කම්පැනි එකකින් මේ විදිහට කාඩ් එකක් අපිට ලබා දෙන්නේ නැහැ. SMS එකකින් හෝ කෝඩ් එකකින් තමයි මේක චෙක් කරගන්න වෙන්නේ. මෙහෙම චෙක් කරගන්න විදිහ මම මේ වීඩියෝ එකේ මුල ඉඳන් සරලව කියලා දීලා තියෙනවා. මේ විදිහට ඔයාගේ ඉන්සුරන්ස් එකත් ඔයාට ඔයාගේ ෆෝන් එකකින්ම බලා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේක කරන්න කොහොමද කියලා. අපි යමු වීඩියෝ එකට. හෙලෝ ගයිස්, ඔයාලා සාදරයෙන් පිළිගන්නවා ඩිවර්ෂන් වලින් අරගෙන තවත් අලුත් වීඩියෝ එකකට. මම කලින් කිව්වා වගේ අද මම අද කතා කරන්නේ ඩිජිටල් ඉන්ෂුරන්ස් කාඩ් එක හදාගන්න කොහොමද කියලා. ඔයාලා දන්නවා ඇති මේ මේතක් වෙනකල් අපි ඉන්ෂුරන්ස් කාඩ් එක අපි ළඟම තියෙන්න ඕනේ. වෙහිකල් එකේ යනකොට මේ ඉන්ෂුරන්ස් කාඩ් එක නැති වුණොත් අපිට ලොකු දඩයක් ගන්න වෙනවා. තවදුරටත් ඒක ඒ විදිහට වෙන්නේ නැහැ. දැන් රජෙන් හැමදේම ඩිජිටල් කරන නිසා ඉන්ෂුරන්ස් කාඩ් එකත් කම්පියුටර් සිස්ටම් එකකට දාලා තියෙන නිසා ෆෝන් එකෙන් මේක චෙක් කරගන්න පුළුවන්. ෆෝන් එකෙන්ම ඩීටේල්ස් චෙක් කරගන්න පුළුවන්. පොලිසියෙන් ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ. මේ එයාලා මේ සිස්ටම් එක දන්න නිසා එයාලත් මේක ඕන්ලයින්ම චෙක් කරලා බලනවා. දැන් අපි බලමු අපේ ඉන්ෂුරන්ස් එක අපි ෆෝන් එකෙන් බලා ගන්න කොහොමද කියලා. මේ විදිහට අපිට දැන් බලා ගන්න ක්‍රම දෙක තුනක්ම තියෙනවා. අද මම මේ වීඩියෝ එකෙන් ඒ ක්‍රම දෙකක් ගැන කතා කරනවා. මේ ක්‍රම දෙකටම නෝමල් ෆෝන් එකක් හරි ස්මාර්ට් ෆෝන් එකක් හරි මොන ෆෝන් එකක් තිබුණත් බලා ගන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ ඩයල් පෑඩ් එකට යන්න කෝල් ගන්න තැනට ගිහිල්ලා මේ කෝල් එක ගන්න තැනට ගිහිල්ලා ඔබන්න තරුවයි 1338 හැෂ් ඩයල් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ලිස්ට් එකක් එනවා. මෙතනින් ඔයාලට ක්‍රම දෙකකට චෙක් කරගන්න පුළුවන්. පළවෙනි එක තමයි තමන්ගේ වාහනේ නම්බර් එක දීලා චෙක් කරගන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඉන්ෂුරන්ස් පොලිසි නම්බර් එක දීලා චෙක් කරගන්න පුළුවන්. මෙතන ලේසිම එක තමයි වාහනේ නම්බර දීලා චෙක් කරගන්න එක. මුලින් මෙතනින් ඉස්සෙල්ලම වාහනේ නම්බර එක මෙතනට දෙනවා. අපි ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින් තමයි දෙන්න ඕනේ. දැන් මගේ වාහනේ AAU නිසාම කැපිටල් වලින්ම දෙනවා AAU කියලා. සිම්පල් අකුරු ගහන්න. ඊට පස්සේ මේ විදිහට ඩෑෂ් ලකුණ මේ විදිහට ගන්නවා ඉරි කැල්ල. ඊට පස්සේ ඉලක්කම් ටික මේ විදිහට ඉලක්කම් 4 ගහපුවම මේ උඩි රිප්ලයි එක දුන්නාට පස්සේ අපේ ඉන්ෂුරන්ස් ස්ටේටස් එක මෙන්න මේ විදිහට ඇක්ටිව් කියලා බලා ගන්න පුළුවන්. මෙතන ඉන්ෂුරන්ස් එක ඉවර වෙලා තියෙනවා නම් ඩීඇක්ටිවේට් හරි වෙන මොකක් හරි මෙතනින් බලා ගන්න පුළුවන්. දැන් මගේ ඉන්ෂුරන්ස් එක වැඩ කරන නිසා මේ විදිහට ඇක්ටිව් කියලා ස්ටේටස් එක බලා ගන්න පුළුවන්. මේක සමහර වෙලාවට මේ විදිහට මේක වැඩ කරන්නේ නැතුව යනවා. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. මමත් දෙපාරක් තුන්පාරක් try කරලා තමයි මේක ගත්තේ. එතකොට ටිකක් ඉඳලා try කරලා බලන්න පුළුවන්. ඒත් මේ දෙවෙනියට කියලා දෙන ක්‍රමෙන් ඔයාට ඕනි වෙලාවක ඔයාගේ ස්ටේටස් එක චෙක් කරගන්න පුළුවන්. මේක කරන්න තියෙන්නේ normal message යවන විදියට ගිහිල්ලා SMS එකක් මාර්ගයෙන් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මුලින්ම මගේ ෆෝන් එකේ SMS යවන තැනට යනවා. ඊට පස්සේ SMS යවන්න ඕනේ නම්බර එක උඩින් ගහ ගන්නවා 1338 කියලා. ඔයාගේ නම්බර එක පස්සේ ගහන්න එනවා නම් මේ ඒක ගහන නම්බර එක පස්සේ ගන්න. මගේ මෙතන මුලින්ම ගහන්න පුළුවන් නිසා මම මෙතනින් 1338 ගහනවා. ඊට පස්සේ වෙහිකල් නම්බර එක මේම යටින් ටයිප් කරගන්නවා මැසේජ් යවන තැනට. ෆුල් කැපිටල් වලින්. උදාහරණයක් විදිහට මගේ නම්බර එක AAU ඉරි කෑල්ල 2252 විදිහට ගහලා මැසේජ් එක සෙන්ඩ් කරනවා 1338ට. ඊට පස්සේ තප්පර ගණනකින් බලා ගන්න පුළුවන්. එහෙන් රිප්ලයි එකක් විදිහට එනවා අපේ ඉන්ෂුරන්ස් ඩීටේල්ස් ටික. මෙතනින් අපේ ඉන්ෂුරන්ස් එක වැලිඩ්ද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි මේක බලන වෙලාව දිනේ ඒ වගේ විස්තරත් බලා ගන්න පුළුවන්. දැන් මම මෙතනින් ඉන්ෂුරන්ස් ස්ටේටස් එක ඔයාලට බලා ගන්න පුළුවන් ඇක්ටිවේටඩ් කියලා තියෙනවා. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එක දැන්ට මගේ වාහනේට බලංගුයි කියන එක. මේක නැත්තම් වල ඩීඇක්ටිවේට් කියලා වගේ තමයි බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහම තමයි 2026 පළුත් මේ ඉන්ෂුරන්ස් අප්ඩේට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක හොඳ දෙයක් කියලා කියන්න පුළුවන්. ඉන්ෂුරන්ස් කාඩ් එක නැති වුණත් ඕනින් ෆෝන් එකකින් මේ විදිහට ඩීටේල්ස් චෙක් කරගන්න පුළුවන් නිසා ඉන්ෂුරන්ස් කාඩ් එක අමතක වුණත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් වෙනකොට ලංකාවේ කිසිම කම්පැනි එකකින් අලුතෙන් ඉන්ෂුරන්ස් කාඩ් නිකුත් කරන්නේ නැහැ. දැන්ට ඔය කට්ටිය ගාව තියෙන්නේ කලින් නිකුත් කරපු ඉන්ෂුරන්ස් කාඩ් විතරයි. ඔයාට අලුතෙන් ඉන්ෂුරන්ස් කාඩ් එකක් ගන්න ඕන නම් කිසිම වෙලාවක මේ ඉන්ෂුරන්ස් කාඩ් එකක් ගන්න වෙන්නේ නැහැ. මේ විදිහට තමයි චෙක් කරගන්න වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ අලුත් තාක්ෂණික තොරතුරු බලන්න channel එක subscribe කරගෙන යන්න.